අයුබෝවන්. ඔයා අහලා තියෙනවද ලෝකයේ අති භයානකම දාමඝාතන රැසක් කරපු ජෙෆ්රි ඩාමර් ගැන? කවුද මේ ජෙෆ්රි ඩාමර් කියන්නේ? 1960 වර්ෂයේ ඇමරිකාවේ උපත ලද මොහු කුඩා කාල සිටම ඉතා නිශ්ශබ්ද චරිතයක් වුණා. පුංචි කාලේ මෙයාට තිබුණා එක්තරා පුරුද්දක්. ඒ තමයි මියගිය කෘමි සතුන්ගේ ශරීරය එකතු කරලා ඒව සංරක්ෂණය කරන එක. මේක දැකපු ජෙෆ්රිගේ තාත්තා නම් හිතුවේ Tamanගේ පුතා විද්‍යාවට ඇලුම් කරන දරුවෙක් කියලා. කාලය ගත වෙලා ඔහුම යනකොට වැඩිවියට පත්වෙච්ච ජෙෆ්රි දවසක් Tamanගේ කාර් එකෙන් ගමනක් යද්දී එයාගේ වාහනයට ලිෆ්ට් එකක් ඉල්ලලා පිරිමි ළමයෙක් අත දානවා. මේ පිරිමි ළමයා ගැන ආකර්ෂණයක් ඇතිවෙච්ච ජෙෆ්රි තම රථයට ඔහුව නන්වා ගන්නවා. ඊට පස්සේ ඔහුට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. ඔහුගේ නිවස තිබෙන්නේ මේ අසල බවත් ඔහු සමග මත්පැන් පානය කිරීමට ඒමට ඔහුට ආරාධනා කරනවා. පසුව ජෙෆ්රි එම පුද්ගලයා තම නිවසට එක්ක ගිහින් ඔහු සමග මත්පැන් පානය කරනවා. ටික වෙලාවකට පස්සේ මේ පුද්ගලයා එතනින් යාමට සැරසෙනවා. නමුත් ඒ අවස්ථාවේදී ජෙෆ්රි විසින් ඔහුගේ හිසට යකඩ බටයකින් පහර දෙනවා. එහිදී මේ පුද්ගලයා මිය යනවා. වාර්තාවලට අනුව නම් මේක තමයි ජෙෆ්රි කරපු පළවෙනි ඝාතනය. මේ ජෙෆ්රි කාන්තාවන්ට වඩා ඇලුම් කරේ පිරිමි පුද්ගලයින්ට. හැමදාම නයිට් ක්ලබ් යන මේ ජෙෆ්රි එයාගේ ක්ලබ් එකේදී හම්බෙන පාර්ට්නර්ස්ලට නිදිපෙති කලවම් කරලා මත්පැන් දීලා ඔවුන්ට සිහසුන් වුණාට පස්සේ Tamanගේ විකෘති ආශා ඉෂ්ට කරගන්නවා. නමුත් මේකෙනුත් Taman බලාපොරොත්තු වෙච්ච සතුට Tamanට ලැබුණේ නැති නිසා ජෙෆ්රි කරේ ඒ පාර්ට්නර්ස්ලව ගෙදරට එක්ක ගිහින් ඒ අයට නිදිපෙති දීලා සිහසුන් වුණාට පස්සේ අතවර කරලා මරලා දාන එක. පස්සේ මේ විදිහට මියගිය පුද්ගලයන්ගේ ශරීර ඇසිඩ් එකක දාලා තියාගන්නත් ජෙෆ්රි පුරුදු වුණා. ජෙෆ්රි අතින් මියගිය සෑම පුද්ගලයෙක්ගේම හිස මෙඩල් එකක් විදිහට තියාගන්නත් මේ ජෙෆ්රි අමතක කරේ නැහැ. නමුත් මොහු ජීවත් වෙච්ච ෆ්ලැට් එකේ අයට නම් මොහුගේ හැසිරීම හරිම කරදරකාරී එකක් වුණා. ඒකට හේතුව තමයි මොහුගේ නිවසෙන් වහනය වෙච්ච දරා ගන්න බැරි දුර්ගන්ධය. මේ දුර්ගන්ධය නිසාම ෆ්ලැට් එකේ අනිත් අය මේ ගැන කම්ප්ලේන් කරන්න පටන් ගන්නවා. මේකට හේතුව විදිහට ජෙෆ්රි දැක්කුවේ Tamanගේ ශීතකරණය කැඩී ඇති බවත් ඒකේ තිබුණ මස් නරක් වෙච්ච නිසා මේ දුර්ගන්ධය ආපු බවත්. ඒක නිසා හැකි ඉක්මනින් Taman මේ දුර්ගන්ධය එම වළක්වන බවත් ඔහු සඳහන් කරා. මේ විදිහට අවුරුදු 2ක් ජෙෆ්රි මේ දේ කරගෙන ගියා. එක දවසක් මේ විදිහට Tamanගේ ෆ්ලැට් එකට එක්කන් ආපු පිරිමි ළමයෙක් නිසා ජෙෆ්රිට වැඩ වරදිනවා. මෙතනදී මේ නිවසට ඇතුල් වෙනකොටම මේ පිරිමි ළමයාට දරා ගන්න බැරි දුර්ගන්ධයක් දැනෙනවා. මේ නිසාම ජෙෆ්රි ගැන මේ පිරිමි ළමයාට සැක හිතෙනවා. ඉතින් මේ පිරිමි ළමයා මෙතනින් පැනලා යන උත්සාහ කරද්දී ජෙෆ්රි ඔහුට පහර දෙනවා. කොහොම හරි මේ පිරිමි ළමයා ජෙෆ්රිගෙන් බේරිලා දුවලා යනකොට පාරේදී එයාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හම්බෙනවා. ඊට පස්සේ මේ පිරිමි ළමයා එයාට සිද්ධ වෙච්ච සෑම දෙයක්ම පොලිසියට කියනවා. පොලිසිය විසින් ජෙෆ්රිගේ නිවස පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒකෙදි පොලිසියට ජෙෆ්රි විසින් මරපු පුද්ගලයන්ගේ විවිධ අවයව ඡායාරූප හොයාගන්නට හැකි වෙනවා. වාර්තාවලට අනුව නම් ජෙෆ්රි විසින් සිදු කරපු මරණ සංඛ්‍යාව 16ක්. අවසානයේදී ජෙෆ්රිට වසර 70ක සිරදඬුවමක් හිමි වෙනවා. නමුත් වසර 4ක් ගත වෙද්දී ජෙෆ්රිව වෙනත් පුද්ගලයෙකු අතින් පහර කාලා මිය යනවා. ඉතින් මේ ජෙෆ්රිගේ කතාව වගේ තවත් කතා ගොඩක් දැනගන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලගේ අදහස් කොමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න අමතක කරන්නත් එපා.